කොහොමද හොරණ සූදානම? මේ ගමන ජය නියතයි. ගම අපිටයි. ඔව් අති පළාත් පාලන මැතිවරණයේ සියලුම කොට්ටාස ජයග්‍රහණය කළා. අපි මෙවර ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය සනිටුපත් කරනවා. එතකොට ඔබ දන්නවා ගිය කාලේ විපක්ෂ කණ්ඩායම් විවිධ අයුරින් හැසිරුණා. ඒගොල්ලන්ගේ බොරුව සියල්ලම අවසానයි කියන එක හෙට උදේ වෙනකොට දැනගන්න ලැබෙයි. හරි. අපි කතා කරමු කොහොමද දැන් හොරණ මැතිවරණයේ සූදානම් ප්‍රාදේශ සභාව දිනනවද හොරණ කොහොමද? අනිවාර්යෙන් හොරණ ප්‍රාදේශීය සභාව දිනනවා. මෙහි කොට්ටාස 29යි බහුල කොට්ටාස 30ක් තියෙනවා. ඒ 30ම ඉතාමත් විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කරනවා. ඉතිහාසයන් කවරදාටවත් වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් අරගෙන මේ ගමන මැතිවරණය අපි ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුවන් කරනවා. ඔබ දකින්න ඇති පසුගිය කාලේ පුරාවටම විපක්ෂයේ කණ්ඩායම් විවිධ ආందోලනාවල් නැගුවා මේ මැතිවරණය හා සාපේක්ෂව. හැබැයි හෙට වෙනකොට ඒගොල්ලන් සියල්ලම හොසි වෙලා යයි. විවිධ ස්වාධීන කණ්ඩායම් වලින් ආපු උදවියත් හෙට උදේ වෙනකොට රතු දත්ත පොතට එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ දැන් මේ ස්වාධීන කණ්ඩායම් දැන් මේගොල්ලෝ මම හිතන්නේ මේ බය වෙයිද මේ ඡන්දයත් එක්ක දැන් මාලිමාවට තියෙන ජනතා ආකර්ෂණයත් එක්ක? අනිවාර්යෙන් ඔබට තේරෙනව නේද මේ වෙනකොට ඉතිහාසයේ දැවැන්තම විදිහට දේශපාලන සංස්කෘතික වෙනසක් ඇති වෙලා කියලා. අද ඡන්දයක් තියෙනවද කියලාවත් දැනෙන්නේ නැහැ. ඉස්සර මේම නෙමෙයි මැතිවරණයක් කාලයක ලොකු උණුසුමක් තිබුණා. හැබැයි අද ඒ ශිෂ්ටත්වයට පත් වෙනකොට දේශපාලන සංස්කෘතිය පවා මේ වගේ හරිම නිහඬ මැතිවරණ පවත්වන්නේ. ඔබ දකින්න ඇති පෙපරල් සංවිධානයේ ප්‍රමුඛ අනෙකුත් ස්වේච්ඡා ආයතන මේ නිරීක්ෂණ කටයුතු වල නියැලෙන ඔවුන් පවසලා තිබුණා මේ ඉතාමත් සාමකාමී මැතිවරණයක් බව. සාමකාමී මැතිවරණයක් පමණක් නොව මාලිමාවේ ජය විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කරා යන මැතිවරණයක් බව අපි ඉතාමත් වගකීමෙන් කියනවා. අපි දැක්ක විශේෂයෙන්ම දැන් මේ පොදු ජන පෙරමුණේ සහ විවිධ පක්ෂවල ජනතා මේ අපේක්ෂකයින් ජනතාවට බොරු පොරොන්දු දෙමින් යනවා. දැන් මේ විදි ජනතාවට මොකද දෙන පණිවිඩය මේ මොහොතේදී? බොරුවට ආයුෂ නැහැ කියන එක හෙට උදේ එළි වෙනකොට මුළු රටම මුළු ලෝකයම දැනගනීවි. මාලිමාවේ අතිවිශිෂ්ට ජයග්‍රහණ හෙටුදී තහවුරුයි. ඔබට අද හවස් වෙනකොට ලැබෙන පළවෙනි ඡන්ද ප්‍රතිඵලයේ ඉඳලා හෙට ලැබෙන අවසාන ඡන්ද ප්‍රතිඵලය දක්වා බැලුවොත් එහෙම අනිවාර්යෙන් මේ රටේ ජයග්‍රහණය සියල්ලක්ම මාලිමාව සතුයි කියලා පෙනෙනවා. රටට යහපත් කාලයක් උදා වෙන්නේ. ජය නියතයි ගම අපිටයි. හරියට. ජය වේවා. හරි.